මේක තියෙන මුදු පරාවර්තනයක් කියලා තමයි අපිට ගාන කියලා තියෙන්නේ. මුදු පරාවර්තනයක වෙන දේ තමයි මේක දැනගන්න ඕනේ. මෙතන මුද්දන්නේ තියෙන්නේ. මුද්දක් වුණාම මේක මෙහෙම ගියාම මේක අනිත් පැත්ත හැරිලා උඩේට ඉකරු නෙවෙයි මුදු පරාවර්තනය. මේක මුදු පරාවර්තනය වෙන්නේ මේක මෙහෙම තියෙන එක කොහොම හැරිලා යනවා. එතකොට දැන් මේක අනිත් පැත්තට ඇඳහම මේ ස්ටාර්ට් එක නම් මේක එන්න ඕනේ මෙතෙන්ට. මේක එන්ඩ් එක නම් මේක එන්න ඕනේ මෙතෙන්ට. එතකොට මේකේ පටන් ගන්න ඉන්නේ ඔහොම ගිහිල්ලා ඔහොම එන එක. එතකොට මේ පැත්තට යනවා. මේක තමයි මුදු පරාවර්තනය. තව පරාවර්තනයක් තියෙනවා. පරාවර්තන මාර්ග දෙකක් තියෙනවා. අනිත් පරාවර්තනය වෙන්නේ මේක කෙලින්ම අනිත් පැත්ත ගන්න එක. මේක මෙහෙම අනිත් පැත්ත ගහලා එන එක. මේක මුදු පරාවර්තනයක් නැතුව වෙන මොන හරි පරාවර්තනයක් තිබ්බොත් ඒක කියලා දාන්න තියෙන්නේ. මට මතක නෑ අනිත් පරාවර්තනය මොකක්ද කියලා. කොහමද මේ දෙකේ වෙනස ඒක තමයි. මේක අනිත් පැත්ත මේක දිශා මාරු කරලා අනිත් පැත්තට එන එක තමයි මේ මුදු පරාවර්තනය.